හෙලෝ ගයිස් වෙල්කම් කියලා පිළිගන්නවා මගේ අලුත් channel එකට. අද අපි කතා කරන්නේ ගොඩක් කට්ටිය හොයන US TikTok account එකක් හරියට හදාගන්න විදිහ කොහොමද කියලා බලමු. පුංචි මතක් කිරීමක් තියෙනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා all icon එක ටික් කරලා මේ වගේ වටිනා වීඩියෝ ඔයාලකට ගෙන්න ගන්න අපිත් එක්ක හැමදාම සෙට්ලා ඉන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම මේක කරන්න අපිට ඕන වෙනවා VPN එකක්. මම නම් මෙතන use කරන VPN එකක්. ඔයාලට මේකට proxy එකක් හරි මොකක් හරි buy කරලා ගන්න පුළුවන් නම් ඒත් තව හොඳයි. ඊට පස්සේ අපි VPN එක ඇතුළට ගිහිල්ලා මේක New York වලට දාගෙන VPN එක on කරගන්න ඕනේ. මතක ඇතුව මේක කරන්න කලින් VPN එක on නැද්ද කියලා අනිවාර්යෙන් check කරලා බලන්න. ඊට පස්සේ ඔයා යනවා ෆෝන් එකේ browser එකට ගිහිල්ලා TikTok sign up කියලා search කරන්න. search කරලා මේ browser එකෙන් අනිවාර්යෙන් කරන්න. search කරලා ඔයාගේ email එකක් අලුතෙන් add කරලා ඔයා email එක දාලා log වෙන්න. ඊට පස්සේ ඔයා phone name back කරලා ඔයාගේ TikTok app එකට ගිහිල්ලා TikTok app එකට ඔයා දාපු email එකයි password එක දීලා ඒක ඇතුළට log වෙන්න. ඊට පස්සේ ඔයාලට බලවන්න පුළුවන් මේ වගේ interface එකක්. ඊට පස්සේ boom job done. දැන් ඔයාලට බලන්න තියෙන්නේ creator studio එකට ගිහිල්ලා creator tools යටතේ ඔයාගේ යටින් monetization වල තියෙනවා creator reward program එක තියෙනවා. ඔයාලට ඊට පස්සේ live වලින් මුදල් හොයන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තව ගොඩක් option තියෙනවා. subscription තියෙනවා. TikTok shop එක open වෙලා තියෙනවා. ඔයාලට මේකෙන් ගොඩක් option open වෙනවා. මේවා ලංකාවට නම් තාම enable නැහැ. අපි හිතමු යථා කාලයේදී ඒවා ලංකාවට enable වෙයි කියලා. ඔයා මේක use කරන හැම වෙලේකම මතක තියාගන්න අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් තමයි ඔයාගේ phone එකේ VPN එක on වෙලා තින්නේ කියලා. නැත්නම් location එක change වෙච්ච ගමන් ඔයාගේ monetization on වෙලා තිබ්බොත් මේක ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන්. ඒක නම් මතක් කරලා අනිවාර්යෙන් කරන්න ඕන. ඔයාට මේක monetization වලට apply කරන්න පුළුවන් ලේසිම criteria එක තමයි followers 10000යි watch hours ලක්ෂයයි. ඕක පුරවගත්ත ගමන් ඔයාට මේ monetization වලට apply කරන්න පුළුවන්. ඔයා මේක හදලා බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න තව කෙනෙක්ට දැනගන්න. වැඩේ හරි ගියොත් යටින් job done කියලා කමෙන්ට් එකකුත් දාන්න. අද වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට දැනගන්න like කරලා share කරලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් ආයෙත් දවසක හමු. See you again. Goodbye.